ඔයත් ෆේස්බුක් එකකින් ආදරේ හොයන කෙනෙක්ද? මේ ඉන්නේ ලේනි. ලස්සන දෙක කොණ්ඩෙකුයි ලස්සන ඇස් දෙකකුයි තිබ්බ එලේනිගේ පස්සෙන් ගොඩක් පිරිමි ළමයි ආවා. කොහොම හරි එලේනි වයස අවුරුදු 18 වුණාට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ග්‍රීසියට යනවා. 2018 දී එලේනිට ෆේස්බුක් එකකින් chat කරද්දී හම්බ වෙනවා පිරිමි ළමයෙක්ව. එයාගේ නම ඇලෙක්සැන්ඩර්. අපි යට දැනට අකිල කියලා කියමු. අකිල කියන්නේ ඇඟේම හොඳට මේන්ටේන් කරන හැන්සම් කොල්ලෙක්. එලේනික ටික දවසක් chat කරපු අකිලට හිතෙනවා එලේනි නම් මරු කියලා. ඉතින් ඒ නිසා අකිල කියනවා ඉක්මනට මීට් වෙමු කියලා එලේනිට. අකිලත් මරු කියලා හිතපු එලේනි රෑ 10ට වගේ පොඩි රෙස්ටොරන්ට් එකකට යනවා අකිලත් එක්ක. හැබැයි පුදුමයකට වගේ අකිල එන්නේ තනියම නෙමෙයි. තවත් කොල්ලෙක් එක්කගෙන. සාමාන්‍ය ෆස්ට් ඩේට් එකකට කොල්ලෙක් ඉන්නේ තනියමනේ. කොහොම හරි මේ අලුත් කොල්ලගෙනම මනෝලිස්. අපි යාට දැනට මහේල කියලා කියමු. මහේල කියන්නේ ප්‍රසිද්ධ ෆැමිලි එකකින් එන දෙමාපියන්ගේ සල්ලි වලින් ජීවත් වෙන සහ වැරදි වැඩ කරලා ඒවා වහන්න සල්ලි විසික් කරන හෙන අවුල් පොරක්. ඉතින් රෙස්ටොරන්ට් එකකින් කෑම ගද්දි මහේල එලෙන්ට කියනවා මේ ළඟපාතම එයාගේ ලස්සන ගෙයක් තියෙනවා අපි මේ කෑම ටික එහෙ අරන් ගිහින් ගමු කියලා. ඉතින් එලෙන් එකපාරම කන්ෆියුස් වෙනවා මේ මහේලගේ කතාවෙන්. මොකද එලෙන් FB එකෙන් අඳුරගත්තේ අකිලව. එයා ආවේ අකිලව මීට් වෙන්න. ඒත් මේ එකපාරම මිනිස්සෙක් කියනවා එයාගේ ගෙදරට යමු කියලා. ඒත් කොච්චර අවුල් වුණත් එකපාර බෑ කියන්න බැහැ නේද කියලා හිතුන එලෙනි කැමති වෙනවා මේ කොල්ල දෙන්න එක්ක ඒ ගෙදරට යන්න. හැබැයි එලේනි යාළුවෙක්ට මැසේජ් එකක් දාලා කියනවා පැයක් ඇතුළත යට කෝල් එකක් ගන්න කියලා. මොකද එතකොට යට බොරු හේතුවක් කියලා මේ කොල්ල දෙන්නව දාලා එන්න පුළුවන් නිසා. ඉතින් මහේලගේ වාහනේ නැගලා එලේනි අකිලයි පිටත් වෙනවා. කියපු විදියටම පැයක් යද්දි එලේනිගේ යාළුවා කෝල් කරනවා එලේනිට. හැබැයි එලේනිගේ පැත්තෙන් උත්තරයක් නැහැ. එලේන්ට මොකද්ද උනේ? අර කොල්ල දෙන්න එලේන්ට මොන හරි කළාද? ඉතින් ඊළඟ දවසත් එනවා. උදේම බෝට් වල නැගලා මිනිස්සු දෙන්නෙක් යනවා මාළු බාන්න. එතකොට යාළුවා දකිනවා මල සිරුරක් පාවෙනවා මුහුදේ පැත්තක. ඉතින් මේ මිනිස්සු දෙන්න ඉක්මනට පොලිසියට කතා කරනවා. ඇත්තටම කිව්වොත් මේ මල සිරුර දිහා බැලුවට මේ කවුද කියලා අඳුරගන්න බෑ. ඒ තරම්ම මේ මල සිරුරේ මූණයි ඇඟයි විකෘති වෙලයි තිබ්බේ. ඒ නිසා පොලිසිය හොඳට පරීක්ෂා කරලා බලද්දී යාලා දකිනවා මේ මල සිරුරේ වලලු කරේ රෝස මලක ටැටු එකක් තියෙනවා කියලා. පොලිසිය මේ හම්බ වෙච්ච ටැටු එකෙන් හොයාගන්නවා මේ මල සිරුරේ අයිතිකාරයා කවුද කියලා. ඉතින් ඔයාලට උනත් දැන් තේරෙනවා ඇති මේ මල සිරුර වෙන කාගේවත් නෙමෙයි අකිල එක්ක ගියේ එලේනිගේ කියලා. හිතට දැනුණු අමුත අවුල් ෆීලින් එක අහක දාලා අනේ මෙයාගේ හිතරේ මම බෑ කිව්වොත් කියලා හිතපු අසරණ එලේනිට අත්තුන එරනම තමයි මේ. එතකොට එලේනිට එදාර ඇත්තට මොකද්ද උනේ? එදා අකිල සහ මහේල එක ගෙදර ගිය එලෙනිට මේ කොල්ල දෙන්න කියනවා එයාලා දෙන්නම එකට ඉන්න කියලා. ඒකට බැහැ කියපු එලෙන එක තරහගේ මේ කොල්ල දෙන්න එලෙනිව බලෙන් කාමරේට එක්කන් ගිහිල්ලා ගැට ගහලා කරදර කරනවා. ඒ වෙලාවෙත් එපා කියලා කෑ ගහපු එලෙනි මේ කොල්ල දෙන්නට කිව්වේ එයා පොලිසියට මේ ගැන කියනවා කියලායි. ඒක ඇහුණ ගමන් ප්‍රසිද්ධ සල්ලිකාර පවුලක පුතෙකුණ මහේල බය වෙනවා. දැන් කරන්න තියෙන හොඳම දේ එලෙනිව සදාකාලිකව නිහඬ කරන්න කියලා හිතපු මහේල සහ අකිල එලෙනිගේ බෙල්ල හිර කරනවා. ඒත් ලේසියෙන් ජීවිත අතාරින අකමැතුන එලේනි දිගට මේ දෙන්නක පොරබදනවා. ඊට පස්සේ මේ කොල්ල දෙන්න ඇඳුම් අයන් කරන ලොකු අයන් එකකිනුත් එලේනිගේ ඔළුවට පහර දෙනවා. එච්චර දුක් විඳලා තාමත් සිහිය තියෙන එලේනි මේ වෙලාව ඉල්ලනවා ප්ලීස් මාව හොස්පිටල් එකකට ගිහින් දාන්න කියලා. එතනිනුත් හිත උණුවන්නේ නැති මේ මිනිස්සු දෙන්න තවත් එලේනිට පහර දීලා එලේනි දැන් නම් අවසන් ගමන් ගිහින් ඇත්තේ කියලා හිතලා එලේනි විසි කරනවා මොහොතට. අවාසනාවට තවමත් පණ පිටින් ඉන්න එලේනි මෙච්චර වෙලා පොරබතු මහන්සියත් එක්ක පීන ගන්නවත් බැරුව මුහුද ගිරිලා මේ යනවා. ඊට පස්සේ තමයි බෝට්ටුවේ හිටපු මනුස්ස දෙන්නට මල සිරුර හම්බ වෙන්නේ. කොහොම හරි පොලිසිය ඉක්මනටම හොයාගන්නවා මේ දරුණු දේ කළේ කවුද කියලා. ඉතින් මේ නඩුව ගැන උසාවියේ කතාව වෙද්දිත් අකිල සහ මහේල දෙන්නට දෙන බැන ගන්නවා තමන්ගේ ජාමේ බේර ගන්න. ඒ විතරක් නෙමෙයි මහේලගේ පවුලයි පොලිසියට සල්ලි දෙනවා තමන්ගේ පුතාට දෙන්න දඬුවම ලිහිල් කරන්න කියලාත්. ඒ වගේම අසරණ එලේනිගේ චරිතෙට මඩ ගහලා මේ වෙච්ච දේ එලේනිගෙන් වැරද්ද කියලා පෙන්වන්නත් මේ හිත පපුවන්න නැති මිනිස්සු උත්සාහ කරනවා. ඉතින් කොහොම හරි අවසානයේ මේ හැමදේම මැද්දේ අකිලට සහ මහේලට එලේනිගේ මරණයට වක් කියන්න ඕන අය විදියට සහ තවත් දෝෂණ නඩු කිහිපයකටම ජීවිතාන්තය දක්වා හිරේ යන්න සිද්ධ වුණත් මේ මිනිස්සු දෙන්න එලෙනගේ පවුල යගෙන් සමාව ඉල්ලීමක් හෝ තමන්ගේ වැරද්ද පිළිගැනීමක්වත් කරලා තිබුණේ නැහැ. ග්‍රීසියේ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන අවුල් නීති පිළිවෙල නිසා මේ මිනිස්සු දෙන්න ඉක්මනින් හිරෙන් නිදහස් වෙලා එයි කියලාත් අපිට හිතන්න පුළුවන්.